අයියේ කොණ්ඩේ කපා ගන්නද? නෑ මල්ලි ජොබ් එකක් තියෙනවා කිව්වා. ඒක බලන්න ආවේ. බොස් සර් මම වාට එන්නේ කිව්ව උදේ 9ට. දැන් වෙලාව 11ත් පැනලා. අතේ සල්ලි තිබ්බේ නෑ. යාළුවෙක්ගෙන් ඉල්ලන් ආවේ. එයා උදේ එන්න පොඩ්ඩක් පරක්කු වුණා. පරක් වෙලා ආපු ගොඩක් අය කියපු කතාවක් තමයි යෝක. කරන්න දෙයක් නැහැ සර් මට ජොබ් එකට ගන්න වෙන්නේ. එහෙනම් මං ගිහින් එන්නම්. හොඳයි. අපරාධ ජොබ් එක සෙට් වුණා නම් තාත්තට බෙහෙත් එක ගන්න තිබ්බා කියලා. මල්ලි මේද? නෑ අයියේ වන් තමුත් ඒක මේ මොකද? ජොබ් එකක් හොයන් ආවේ අයියේ. මේ පොඩි උදව්වක් කරාමු මචං. මොකද්ද අයියේ? රුපියල් 160ක් විතර නෑ ගන්න බෑද? එයා CMI අයියේ තියෙන්නේ බස් එකේ යන්න. බොරු කියන්න එපා බං. බොරු නෙමෙයි අයියේ. බොරු නම් මේ බලන්නකෝ. කෝ බලන්. හැබැයි තිබ්බොත් 100 වැඩිය ගන්න ඔක්කොම ඈ. නෑ අයියේ මේ බලන්න. අතේ CMI තියෙන්නේ ගෙදර යන්න. ආපෝ ඔය සීය උඹම තියාගනින් බං. මල්ලි මට තියෙනවා නම් රුපියල් 100ක් දෙන්න මල්ලි. ලොකු උදව්වක්. මගේ පපුව හිර වෙනවා වගේ. මගේ ෆෝන් එකයි පර්ස් එකයි දෙකම නැති වුණා. ආයේ මේක තියාගන්න. බොහොම ස්තුතියි මල්ලි. ඔයා මෙතනම ඉන්නවා නම් මං ආපහු මේක ගෙනත් දෙන්නම් ඔයාට. ලොකු උදව්වක් කරේ මල්ලි. ඔය බොණ්ඩ බං සල්ලි ඉල්ලන්නේ. අපි දන්නේ නැද්ද ඔය මරිසි? උඹ එන මෝඩයෙක් බං. දැන් ඉතින් පයින් ගෙදර ඵලයක්. මයි යනවා යන්න. ඒ කොල්ලා කිව්වේ ඇත්තක්ද? අයියේ මට කෝල් එකක් කරගන්න පුළුවන් වෙයිද? කෝල් එකක් ගන්නනේ. හෙලෝ මල්ලි මං අයියා කතා කරන්නේ. ඔක් කියන්න අයියේ. මට පොඩි ප්‍රශ්නයක් වුණා මල්ලි. මට කරදරයක් නැහැ නේද? නෑ මල්ලි මට කරදරයක් නැහැ. බයික් එක සර්විස් එකට දාලා. හෙලෝ ඔයාට අද උදේ දිවිතිල යන්න බැරුණා නේද? ඕනේ මං හදිස්සියෙන් ආවනේ. ඔයාට බෙහෙත් එකේ නම මතකයි නේද? ෆාමසියෙන් අරන් බොන්න පුළුවන්ද? ඔව් මම ගන්නම්. මගේ ෆෝන් එක දීලා යනවා. අම්මෝ මගේ පපුව. ඔයා දැන් කොතනද ඉන්නේ කියන්නකෝ හරියටම. මල්ලි මම දැන් ඉන්නේ RS Auto Service. හරි අයියේ ඔතනම ඉන්න මං එනවා. හරි මල්ලි.
අයියේ බොහොම ස්තුතියි. මල්ලි ඔහොම වැව ගාවට දාන්න. ඒ මොකෝ අයි බෙහෙත් ගන්න 100ක් ඉල්ලගත්ත මල්ලි කෙනෙක්ගෙන් ඒක දීලාම යමු. කොයි හරිද හිටියයි දැකලත් පුරුදේ වගේ හැබැයි හලෝ සෙනුර මල්ලිවා ලොකු දව්වක් කරලා තියෙන ඔයා හිටින්න වැඩට එන්න යද්දි මාව හම්බෙලා යන්න ෂොප් එකට ඇවිල්ලා මෙයාව දන්නවද මල්ලි? දන්නවා අයියේ මම ඔයාලට විස්තරේ පස්සේ කියන්නම් thank you මල්ලියා.